අද මම රිව් කරන්නේ යන්නේ මෙන්න මේ මගේ අතේ තියෙන DJI Osmo Wild gimbal වලටම එන ස්ටෝරේජ් බෑග් එකක් ගැන. ඉතින් මේකේ රියල් එක්ස්පීරියන්ස් එක මොන වගේද? මේක ඇත්තටම වටිනවද කියන දේවල් අපි අද මේ වීඩියෝෙන් කතා කරලා බලමු. ඇත්තටම මේ බෑග් එක ගන්න හේතුව මම මුලින්ම කියලා ඉන්නම්. ඔයාලට මතක ඇති මම මීට සති කිහිපයකට කලින් වීඩියෝ එකක් දැම්මා DJI Osmo Mobile 7 එකේ රිවිව් එකක්. අන්න ඊට පස්සේ මෙන්න මේ අපිට DJI Osmo Mobile වලට හම්බෙන පවුච් එකේ දාලා මම මේක අරගෙන ගියා තැන් කිහිපයකටම. ඊට පස්සේ මේක මං ගෙදර ඇවිල්ලා බලද්දි මෙන්න මේ වගේ පොඩි ස්ට්‍රෙච් එකක් ඇවිල්ලා තිබ්බා. ඉතින් ඇත්තට මේක ලොකු නෑ. පොඩි. හැබැයි අපි 10 ගාණක් දීලා ගන්න ඩිවයිස් එක කැඩෙද්දි බලන් ඉන්න බෑනේ. අන්න ඒ හේතුව හින්දා තමයි මම මෙන්න මේ වගේ ස්ටෝරේජ් බෑග් එකක් ඕඩර් කරේ. ඉතින් මේක පැක් කරලා ඉන්නේ මෙන්න මේ විදියට. ඒක අන්පැක් කරාට පස්සේ අපිට අතන ගද්දින් බලා ගන්න පුළුවන් හොඳ ෆීල් එකක්. ඒ කියන්නේ මේක බිල්ඩ් ක්වොලිටි එක අතින් මාරම හොඳයි. මේකේ අර ඝනකම් ෆීලින් එකක් දැනෙනවා. ඒ කියන්නේ කොච්චර මේක තද කරත් ඔයාලට පේනවා ඇති. කොච්චර තද කරත් ඒක අර ඇතුලේ තියෙන ඩිවයිස් එකට ප්‍රශ්නයක් වෙන්නේ නැති විදියට පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ විදියට කොච්චර තද කරත් ඒක කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේකේ මැටීරියල් එකත් ඇත්තටම හොඳ මැටීරියල් එකක්. අර අතට ඒක ගොඩක් ෆීල් වෙනවා. ඊට පස්සේ මේ බෑග් එක වටේට ගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන අර සාමාන්‍යයෙන් අපි බෑග් එක එල්ලලා යන බෑග් එක පටියකට එල්ලලා යන්න පුළුවන් විදිහට අපිට මෙන්න මේ වගේ කෑල්ලක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි අපිට අතේ අරන් යනවා නම් මෙන්න මේ වගේ පටියක් ඇවිල්ලා තියෙනවා. ඕන තැනක මේක අරන් යද්දි ඒක මම හිතන්නේ ලේසි වෙයි. ඊට පස්සේ අපි වැදගත් දේ ගැන කතා කරලිමු. ඒ තමයි අපි කොහොමද DJI Osmo Mobile එකක් මේකට හරියටම පැක් කරගන්නේ. ඒ වගේම තමයි ඒක ඇතුලේ තව මොනවද දාන්න පුළුවන් ඇක්සසරිස් කියලා මේ වීඩියෝ එකේ ඊළඟට අපි කතා කරමු. ඉතින් මේ බෑග් එක අරගෙන මෙහෙම ඕපන් කරද්දී අපිට මෙන්න මෙතන gimbal එක දාන්න අවශ්‍ය කොටසක් තියෙනවා. ඒ වගේම තව කොටස් දෙකක් තියෙනවා. දැන් අපි gimbal එක අතර අරගෙන ඒ වගේම තමයි අපි මෙන්න මේ magnet clamp එකක් ගත්තට පස්සේ අපිට මුලින්ම පුළුවන් මෙන්න මේක වෙනම අයින් කරගන්න. magnet clamp එක වෙනම අයින් කරගන්න. ඊට පස්සේ අපිට Osmo Mobile gimbal එක මෙන්න මේ විදිහට මේක ෆිට කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේ clamp එක අපිට මෙන්න මෙතනට මෙන්න මේ විදිහට ඉන්සර්ට් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි මෙන්න මෙතන සිදුරක් තියෙනවා. අන්න ඒකට අපිට පුළුවන් අපි ළඟ මයික් එකක් තියෙනවා නම් ඒක ඇඩ් කරගන්න. ඒක ඇඩ් කරගන්න. දැන් මල් ළඟ තියෙන්නේ මෙන්න මේ වගේ මයික් එකක්. ඉතින් ඒක මේ වගේ තැනකට ඉන්සර්ට් කරන්න බෑ. හැබැයි මේකට පුළුවන් DJI mini වගේ මයික් එකක් එහෙම නැත්නම් DJI මයික් එකක් තියෙනවා නම් අන්න ඒක මෙතෙන්ට ඇඩ් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ ඒකේ උඩ කොටසට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් මෙතන ශිපර් එකක් තියෙනවා. ඒක ඇතුළෙත් අපිට දේවල් කිහිපයක් ඉන්සර්ට් කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් මෙන්න මේ වගේ අපේ gimbal එකට එන charging cable එක ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ power bank එකක් තියෙනවා නම් ඒක ඇඩ් කරගන්න පුළුවන්. අන්න ඒ වගේ ඇක්සසරිස් කිහිපයක් මෙන්න මෙතන කොටසට ඇඩ් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට මේක වහගන්න පුළුවන්. මම මේ බෑගේ කැමතිම දේවල් තමයි ඔයාලට පේන්නේ දැන් මම දැනටම මේක පැක් කරලා තියෙන්නේ. ඊට පස්සේ මගේ magnet clamp එක සෙට් කරලා තියෙනවා. ඒ වගේම තමයි Osmo Mobile එක සෙට් කරලා තියෙනවා. ඒ වගේම තමයි අපිට මෙතන mic එකක් තියෙනවා නම් ඒක ඉන්සර්ට් කරන්න පුළුවන්. මේකෙත් යම් කිසි දේවල් කිහිපයක් දාන්න පුළුවන්. ඊට පස්සේ මේක වැහුවට පස්සේ මේක කොච්චර මේව කරත් මේ ඔයාලට පේන ඇති මොනා කරත් මේක කිසි ප්‍රශ්නයක් නැතුව තියෙනවා. දැන් අපි ඕපන් කරලා බලමු. ඔයාලට පේන ඇති තිබ්බ විදිහට මේක ප්‍රශ්නයක් නැතුව තියෙනවා. ඉතින් මේකේ වැදගත්ම දේ තමයි මේක දැන් කොච්චර තද කරත් මේ අර ඇතුලේ තියෙන ඩිවයිස් එකට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේක අරන් යන මාරම් පහසුයි. අර බරක් නැහැ. ඒ වගේම තමයි මේකේ ප්‍රීමියම් ලුක් එකක් තියෙනවා. මෙන්න මේ දේවල් එක්ක මම මේ ස්ටෝරේජ් බෑග් එකට කැමති. හැබැයි මේකේ තියෙන එක ප්‍රශ්නයක් තමයි මේකේ සමහර ඇක්සසරිස් දාන්න මේක ඉඩ නැහැ. දැන් ඔයාලා හිතන්න ඔයාලා ළඟ මෙතනට වෙනම ගත්ත ට්‍රයිපෝඩ් එකක් තියෙනවා නම් පොඩි ඒක පොඩ්ඩක් ඉන්සර්ට් කරන්න බෑ මේකේ. තව පොඩ්ඩක් ඉඩ ප්‍රමාණයක් තිබ්බනම් මම ඇත්තටම කැමතියි. සරලවම කිව්වොත් මට මේ බෑග් එක ඇත්තටම ගත්ත එක හොඳයි කියලා හිතෙනවා. මොකද දැන් මට කිසි ප්‍රශ්නයක් නැතුව මේක ඕන තරම් කරගෙන යන්න පුළුවන්. බරත් නැහැ. ප්‍රීමියම් ලුක් එකක් තියෙනවා. කුණු ගෑවෙන්නෙත් නැහැ. කිසි ප්‍රශ්නයක් නැතුව අරන් යන්න පුළුවන්. ඔයත් මං වගේ මේක කඩාගෙන තියෙනවද? අන්න ඒ ගැන පොඩ්ඩක් පහලින් කමෙන්ට් එකක් දාන්න. මොකද මට දැනගන්න ඕනේ ඔයාලගේ ඩිවයිසස් වලට මොකක් හරි ප්‍රශ්නයක් වුණාද කියලා. ඒ වගේම තමයි ඔයත් ඔයාගේ gimbal එක තාමත් කැඩිලා නැත්නම්
මේ වගේ බෑගයක් අනිවාර්යෙන් පාවිච්චි කරලා බලන්න. ඒක මම ඔයාලට රෙකමන්ඩ් කරනවා. මොකද අපි දවස් ගාණක් දීලා ගන්න ඩිවයිස් එක ඉක්මනින් කඩා ගන්න නැතුව කාලයක් පාවිච්චි කරන්න මේ වගේ බෑගයක් තියෙන එක හොඳයි කියලා මට හිතෙනවා. මම මේ වීඩියෝ එක කරේ ඔයාලත් දැනගන්න ඕනේ ඔයාලගේ ඩිවයිස් එක පරිස්සම් කරගන්න. ඉතින් ඒකට පොඩි ඇඩ්වයිස් එකක් විදිහට තමයි මම මේ වීඩියෝ එක කරේ. කොහොම හරි ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යෙන් ලයික් කරන්න. ඒ වගේම තමයි ඔයාලගේ යාළුවෝ අතරත් මේ වීඩියෝ එක ෂෙයා කරගන්න. ඔයාලා තාමත් ජේගම් ජොයික් channel subscribe කරුනේ නැති අලුත් කෙනෙක් නම් දැන්ම පල්ලෙහා තියෙන subscribe button එක click කරනවා. වගේම ඊට පැත්තේ තියෙන bell icon එක click කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා මතක් කරන ගමන් අදට ගිහින් එන්නම්. තව අලුත් දවසක අලුත් වීඩියෝ එකක් හම්බ වෙනවා. ඔයාලා හැමදේටම thank you.